සියලු දෙනාටම තෙරුවන් සරණයි. පින්වත්නි, සමහර විට ඔබට ගැටලුවක් පනනගිනවා ඇති. භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රී පාදස්ථානය මේ තරම් දුෂ්කර සමනල කන්ද මුදුනක වගේ ස්ථානික පිහිටවන්න හේතුව කුමක්ද කියලා. මොකද අපි සාමාන්‍යයෙන් බුද්ධ ශාසනය අද ගත්තාම බොහෝ අය සිල් ගුණ දම් පුරන්නේ ශාසනගතව ප්‍රතිපත්ති පුරන්න ගන්නේ වයසට ගියාට පස්සේ. තරුණ කාලේදී එහෙම යොමු වෙන අය බොහොම අඩුයි. වයසට ගියාට පස්සේ තමයි බොහෝ අය උතුරු සළුව වෙනගෙන සිල් ගුණ දම් පුරන්න ප්‍රතිපත්ති පුරන්න ගන්නේ. එතකොට ඒ අයට බොහොම අපහසුයි යම් ස්ථානයකට සමනල කන්ද මුදුනට වගේ ගමන් කරන්න බොහොම අපහසුයි. කයේ ශක්තිය වාරුව අඩුයි. එතකොට ඒ අය කෙරේ බුදුන් වහන්සේ කරුණාව නැසුවද ශ්‍රී පාදස්ථානය වගේ තැනක් කඳු මුදුනක පිහිටවන්නේ. නෑ පින්වත්නි, එතන තියෙනවා ඊට වඩා දෙයක්. මොකද මේ බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ සරකාණි සූත්‍රය දේශනා කරනවා, මහණෙනි, මා කෙරේ අල්ප මාත්‍රයක්වත් ස්නේහය උපදවා ගත්තා නම් යම් කෙනෙකු එයා කවදාවත් සතර අපාගත වෙන්නේ නැහැ කියලා. ඒ වගේ තමයි බුදුන් වහන්සේ කෙරේ අල්ප මාත්‍රයක්වත් අගෞරවය උපදවා ගත්තොත් කෙනෙක්, බුදු කෙනෙකුට නොසලකා හැරියොත්, බුදු කෙනෙකුට අකීකර වුණොත්, බුදුන් වහන්සේට ගරුසරු නැතුව වත්පිළිවෙත් කරොත් ඒකේ විපාකයත් ඒ වගේම මහත් සාවද්‍යගත තත්ත්වයටපත් වෙනවා පින්වතුනි. ඒක නිසා බුදු කෙනෙක් මහා ප්‍රඥාවෙන් දැකලා මේ සත්වයා බොහෝ අකුසල් කරගන්න එකෙන් මුදවන්න. දැන් සර්වජන ධාතුන් වහන්සේලා ගත්තාම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු දිව්‍ය බ්‍රහ්මාදීන් සාකච්ඡා කර තමයි වාලකණ්ඨක නම් කලගොල නිර්මාණය කර පුජායිත්‍යයක තැන්පත් කරන්නේ. බුදු කෙනෙක් ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරන්නෙම මේ සම්බුද්ධ ශාසනය නිමවන තෙක් ඔබ අප හැමතෙම අප්‍රමාණ බුද්ධ ගෞරවයෙන් සමසිත උපදවාගෙන බුද්ධ වත්පිළිවෙත් සිද්ධ කරලා ජීවමාන සංඥාවෙන් බුදු කෙනෙකුට කරන උපස්ථානයෙන් ලැබෙන මහත්ඵල මහානිසංසයන් ළඟා කරගන්න. හැබැයි ඒ ධාතුන් වහන්සේලා කෙරේ අගෞරවයෙන් ඒ වත්පිළිවෙත් කරනවා නම් කවුරු හරි ගරුසරු නැතුව කරනවා නම් බුදුන් වහන්සේගේ ආර්ය ප්‍රතිපදාවන්ට අකීකරු නම් අගරු කරනවා නම් එයින් ලැබෙන අකුසල පක්ෂයත් මහා බලගතුයි. අන්න ඒ නිසා බොහෝ අය ඒ අකුසලයන්ගෙන් මුදවා ගන්න අවශ්‍ය නිසා එදා දිව්‍ය බ්‍රහ්මාදීන් සමග සාකච්ඡා කරලා වාලකණ්ඨක නම් චෛත්‍යක ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා. පසු කාලයක අශෝක අධිරාජ්‍ය තමයි නැවතත් ඒ ධාතුන් වහන්සේලා අරගෙන තැන් වල චෛත්‍ය විහාර ඉදි කරන්නේ. අන්න ඒ නිසා පින්වතුනි, මේ බුද්ධ ශාසනයේ බුදු කෙනෙක් කෙරේ ත්‍රිවිධ රත්නයේ කෙරේ යම් කිසි කෙනෙකුගේ සිතේ පැහැදීමෙන් ගෞරවයෙන් කරන වතපිළිවෙතින් ලබන මහත්ඵල මහානිසංසය වගේම තමයි බුදු කෙනෙක් කෙරේ අගෞරවයෙන් අකීකරු වීමෙන් අපැහැදීමෙන් සිදු කරන වත්පිළිවෙත් ආදිය අකුසල පක්ෂේ බලගත් වෙන්න හේතු වෙනවා. ඒ වගේම බුදු කෙනෙකුට කරන වත්පිළිවෙත් අතහැරීම, මගහැරීම, නොසලකා හැරීම ඒ තුලින් ලැබෙන අකුසල විපාකයක් මහත් බලගතුයි. අන්න ඒ නිසා බොහොම කරුණාවෙන් මේ ලෝක සත්‍යය කෙරේ මහා කරුණා පතල වූ බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී පාදස්ථානයේ මේ සමනල කන්ද වගේ බොහෝ දුෂ්කර ස්ථානයක පිහිටුවන්නේ බුදු කෙනෙක්ගේ ශ්‍රී පාදස්ථානයේ වඳින්න යන්න අවශ්‍යතාවයම තියෙන කෙනාම ගිහිල්ලා බුදු කෙනෙක් කෙරේ මහා පැහැදුණු සිතකින්ම වීරියවන්තව බොහෝ දුෂ්කර ගමනකින් ගිහිල්ලා බුදු කෙනෙක් තරම් නික්ලේශී වීමට මාගේ චිත්තසංතානයේ ක්ලේශයන් ප්‍රහීන කරගන්න මට බැරි වුණත් මගේ මේ ගතේ තියෙන සියලු ක්ලේශයන් සෝදා හැරලා ගතේ තියෙන මේ අකුසල දෝෂයන් සෝදා හැරලා මම ශ්‍රී පාදස්ථානයේ වන්දනා කරන යන වාග්න චේතනාවෙන් තමයි අතීතය අපේ මිතුම් මුත්තෝ සීත ගඟුලෙන් ආදී නාල පිරිසුදු වෙලා සුදු පිරුවට ආදී ඇඳගෙන තමයි ශ්‍රී පාදස්ථානයේ වන්දනා කරන්න ගියේ. මාගේ ශරීරයේ කෙලෙස් බල සෝදා හැරලා බුදු පියාණන් වහන්සේ ළඟට නික්ලේශීත්වයන් වහන්සේ ශ්‍රී පාදස්ථානයේ මං ස්පර්ශ කරන්නේ මාගේ ශරීරයේ කෙලෙස් බල සෝදා හැරලා අපමණ වීරියකින් බොහොම සීතලයේ ගැහෙද්දී අපමණ වීරියකින් සීත ගඟුලේ නාලා තමයි පිරුවට ඇල්ලා අතීතයේ බුදුන් වහන්සේ ශ්‍රී පාදස්ථානයේ වන්දනා කරන්න ගියේ. එතකොට අද ඔබ බලන්න ඔබ ශ්‍රී පාදස්ථානයේ වන්දනා කරන්නේ එහෙමද කියලා. බොහෝ අය අද ශ්‍රී පාද යන්නේ Facebook එකට ෆොටෝ ටික දාගන්න. එහෙම නැත්නම් සෙල්ෆි ගහන්න. ඒ බුදුන් වහන්සේ කෙරේ අගෞරවයෙන් කරන වන්දනාමාන ආදීන් ලැබෙන අකුසල පක්ෂය මෙතකයි කියලා ඔබට කියන්න බෑ පින්වතුනි. අන්න ඒක නිසා අතීතයේ අපේ මුතුන් මිත්තන්
තෙරුවන් කෙරේ පැහැදීමෙන් කරපු අත්පිළිවෙත් වලින් රැස් කරගත්ත පුණ්‍ය කුසල ශක්තිය අල්පයක්වත් අද ඉන්න අය රැස් කරගන්න පුළුවන් කමක් නැහැ. හැමෝම අද බුදු කෙරේ පැහැදීම අඩුයි. ගෞරවය අඩුයි. කීකරු වීම අඩුයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි පංචශීලය ආරක්ෂා කරන්න. අපි නමුත් ඒක හැමදාම කඩනවා. ඒක හැමදාම බිඳිනවා. බිඳ හැමදාම බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. බුදුන් වහන්සේ කෙරේ බුද්ධං සරණං ගච්ඡාමි බුදුන් වහන්සේ සරණ යනවා කියලා වැඳ නමස්කාර කරලා හැමදාම හැබැයි පංචශීලය අපි කඩනවා. කීකරු වෙනවා. බුදුන් වහන්සේගේ බුද්ධ විනයට අපි අකීකරු වෙනවා. බුදුන් වහන්සේට වත් පිළිවෙත් කරනකොට බුද්ධ භෝජනාදී පිළිගන්වනකොට ගරුසරු නැතුව අගෞරවයෙන් පිරිසිදු භාජන නැතුව අපිරිසිදු ස්ථානවල පිළිගන්වනවා. ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට කරන අගෞරවයක් පින්වතුනි. ඒ නිසා මේ බුදු කෙනෙක් තරම් ලෝකේ උත්තමයන් වහන්සේ නමක් තවත් කෙනෙකුට සම කරන්න පුළුවන් පුද්ගලයෙක් මේ ලෝකේ නැහැ. අසම සමයි. එවැනි උත්තමයන් වහන්සේ ළමකට කරන වත් පිළිවෙත් පුද පූජා ආදියෙන් ලැබෙන කුසල පක්ෂයත් අචින්ත්‍යයි. මිනිස් සිතකින් දකින්න කියන්න පුළුවන් කමක් නැහැ අකුසල පක්ෂයේ වටිනාකම. ඒ වගේම තමයි එවැනි බුදු කෙනෙකුට කරන වත් පිළිවෙත් වලදී අගරු කිරීම, නිගරු කිරීම, අත්හැරීම, නොසලකා හැරීම, අකීකරු වීම, ආර්ය ප්‍රතිපදාවන්ට එරෙහිවීම, ගරු නොකිරීම ඒ හැම තැනකදීම සිද්ධ වෙන්නේ බුදුන් වහන්සේගේ කෙරේ අගෞරවය උපදින නිසා කුසල පක්ෂය බලගතු වීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. අකුසල පක්ෂය තමයි බලගතු වෙන්නේ. අන්න ඒ නිසා බොහෝ සත්‍යයට මේ බුදුන් වහන්සේ කෙරේ තෙරුවන් කෙරේ පිළිපදින වත් පිළිවෙත් වලින් අකුසල් සිද්ධ වීම වළක්වීම සඳහා ශ්‍රීපාද ස්ථානයේ වගේ ස්ථානයක් බොහෝ දුෂ්කර ස්ථානයක පිහිටන බුදුන් වහන්සේ මහා කරුණාව නිසා ශ්‍රීපාද ස්ථානයේ හිමේ අනේන ගමන් වැඳගෙන යන්න බෑ. ඒ වෙනුවෙන්ම යා යුතුයි. අතීතයේ අපේ මුතුන් මිත්තන් මාස ගණන් කල් තියලා බොහොම දුෂ්කර ගමනක් ජීවිත පරිත්‍යාගයෙන් තමයි අතීතයේ ශ්‍රීපාද ස්ථාන වන්දනා කරගන්න ගියේ. භාග්‍යතුන් වහන්සේ මුණ ගැසෙන්න, භාග්‍යතුන් වහන්සේ ශ්‍රීපාද ස්පර්ශ කරන්න, බුදුන් වහන්සේ කෙරේ පැහැදුණු ජීවිත පරිත්‍යාගයෙන්ම ගිහිල්ලා සීත ගඟලේ නාලා මාගේ සිරුරේ කෙලෙස් මල සෝදා හැරලා පිරිසුදු වූ සිතකින් සුදු පිරුවටකින් ඇඳලා ශ්‍රීපාදස්ථානය වන්දනා කළා. ඒ බුද්ධ ගෞරවයේ පහළ වුණ ඒ සිත කවදාවත් පින්වතුනි සතර පාට යන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒක නිසා අද ඔබ බොහොම තීරණාත්මක මොහොතකින් මේ ශ්‍රීපාද සමයේ ශ්‍රීපාදස්ථානය ඔබ වන්දනාමාන කරන්නේ බුදුන් වහන්සේ කෙරේ ගෞරවයෙන්ද බුදුන් වහන්සේ කෙරේ උපදුනා වූ අශ්‍රද්ධාවකින්ද මේ ශ්‍රීපාදස්ථානය වන්දනා කරන්න යන්නේ කියලා ඔබම තීරණය කළ යුතු වෙනවා. බුද්ධ ශාසනයේ වත් පිළිවෙත් කරන පින්වත් අය බොහොම ප්‍රවේශම් විය යුතුයි පින්වතුනි. මේ තෙරුවන් වැඩ ඉන්න බුද්ධ ශාසනයේ තෙරුවන් කෙරේ ගනුදෙනු කිරීමේදී දැලිපිහියෙන් කිරි කනවා හා සමානයි ප්‍රවේශමෙන් කළ යුතු දෙයක් කියලා අපි අතීතයේ පැරැන්නෝ පහදලා දීලා තියෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ තෙරුවන් කෙරේ කරන වත් පිළිවෙත්, පුද සත්කාර, පුද පූජා අති උත්තම ලෙසින් බුදු කෙනෙක්ගේ ගුණයන් අඳුනාගෙන බුදුන් වහන්සේ තරම් උත්තමයන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවේ නැහැ. උන්වහන්සේට පිළිගන්විය යුත්තේ භෝජනාදී නම්, ගිලම්පසාදී නම්, මල් පහන් සුවඳ දුම් ආදී නම් පිරිසිදු භාජනවල පිරිසිදු පිළිවෙතකට පිරිසිදු සකස් කරලා ශ්‍රද්ධා සම්පන්න සිතකින් පිරිසිදු වූ ගතවතකින් ඒවත් පිළිවෙත් කළ යුතුයි. එහෙම නොකළොත් එහෙම බුදුන් වහන්සේට කරන අගෞරව ප්‍රතිපත්ති වලින් අකීකර බුදුන් වහන්සේ අකීකර වීමෙන් අගරු කිරීමෙන් බුදුන් වහන්සේගේ ආර්ය ප්‍රතිපදාන ගැරහීමෙන් ඒවා පිළි නොගැනීමෙන් සිද්ධ කරගන්නේ අද මේ බෞද්ධය බොහොම අය පින්වතුනි අකුසල පක්ෂය තමයි බලගතු කරගෙන යන්නේ. ඒ නිසා ඔබ දෙවරක් හිතන්න බුදු කෙනෙක් කෙරේ බුදු ශාසනයක් කෙරේ තෙරුවන් වැඩ ඉන්න මේ තුන්රුවන් තියෙන ලංකාද්වීපයේ ඔබ බුදු ශාසනයේ කෙරේ ඔබේ හිතේ තියෙන පැහැදීම මොන ආකාරයෙන්ද තියෙන්නේ කියලා. අදිෂ්ඨාන කරන ඔබ සිතනාට බුදු කෙනෙක්ගේ අපමණ වූ ගුණ කඳ සිහිපත් වෙන්න, අපමණ වූ ගුණ කඳ මනසේ වැටහෙන්න, ශ්‍රද්ධා සම්පන්න සිත් ඇතුව බුදු කෙනෙක් කෙරේ පැහැදුණු සිතින් යුතුව වත් පිළිවෙත් සිද්ධ කරලා මේ බුදු ශාසනය අපමණ පින් කුසල් වඩා දියුණු කරගන්න ප්‍රඥාව පහළ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.